මේ හරි එහෙනම් බබාගේ අනිත් channel එකට දෙකේම සප්පයක් දෙන්න. අඬන්න එපා සුදු. අයියනේ අඬන්න ඔන්න කැම් එක ලං කරා. සුබ දවසක් කියන ඔයාලට. ඉතින් මම රුමා ඔන්න අදත් ආව සුපිරි වැඩක් අරගෙන මම මේ ඉන්නේ සුපිරි පෝච් ස්පෝර්ට් මොඩල් කාර් එකක් ඇතුලේ. ඉතින් මේක තමයි අද ප්‍රෑන්ක් එක. මේ කාර් එක මගේ නෙවෙයි. මම ඊළඟ ආවේ අනිවාර්ය වීඩියෝ එකට විතරයි. ඉතින් මේ චතු දැන් මම ටිකක් වෙලා එන වාහනේ ගෙනල්ලා චතුට වෙහිකල් එක පෙන්නුවා. චතු ගොඩක් ආසයි. මම චතුට කිව්වා වෙහිකල් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරන වීඩියෝ එකක් කළා ෆෑන්ස්ලට බලන්න. මේ අපේ නිව් ෆැමිලි මෙම්බර් කියලා ෆෑන්ස්ලට බලන්න වීඩියෝ එකක් ලොන්ච් කරමු කියලා. දැන් චතු ගියා රෙඩි වෙන්න මේ වාහනේ ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ අවුලක් නෑ. දැන් චතු රෙඩි වෙලා එයි. මගේ ප්ලෑන් එක තමයි ඔක්කොම එයා කතා කරලා ඉවරනහම දැන් වාහනේ බහින්න මම වාහනේ ගිහින් දෙන්න ඕනේ කියන්නේ. ඉතින් මේ බලමු එයා කොච්චර රියැක්ට් කරයිද කියලා වැඩේට. කොච්චර තරහ එයිද කියලා බලමු. සමහරකට බැනුම් ගන්න වෙයි අනිවාර්යයෙන්ම. ඉතින් යන් චතු එක්ක කරන් ඉන්න. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද කරන්න යන්නේ vlog එකක්වත් challenge එකක්වත් මොකුත් නෙමෙයි. අපි අලුත් vehicle එකක් ගෙනාවා. ඒක Porsche එකක්. ඇත්තටම මම ආස කරපු vehicle එකක්. ඉතින් කීයක පෙන්නන්න? මේ තියෙන සුපිරිම කීයද? මේ තියෙන්නේ තා කීයකක් තියෙනවා? ඉතින් අද අපේ new family member ඔයාලට අඳුන්වලා දෙන්න යන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මට කියාගන්න බෑ මගේ සතුට වචන වලින්. හරි. අපි දැන් යමු vehicle එක ඇතුළට. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුළේ. ඇත්තටම හරිම happy. හරි අපි කාර් එක ඇතුළට යමු. අපි ඉන්නේ කාර් එක ඇතුලේ. මම කැම ගල්ලන්න. ඕකේ. කළුවරයිනේ. හරි දැන් ඉන්දියා. ඕකේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මම දන්නෙත් නෑ අය vehicle එක අරගෙන ඇවිල්ලා කියනකල් ඔන්න බබා ඔය ආස කරපු කාර් එක මම අරගෙන ආවා. ඉතින් අපි මේක මෙතනින් මට තාම මුකුත් දුන්නේ නෑ. ඉතින් gift එකක්වත් දුන්නේ නෑ මේ. අය මම කිස් එකක් දුන්නේ. ඔය ඉතින් කිස් එකක් විතරයි දුන්නේ මේක. ඉතින් අපි බලමු මොනවද කාර් එකේ තියෙන්නේ කියලා. මට ගොඩක් සතුටුයි. ඇත්තටම මම ආසයි මේ vehicle එකට. මම ගොඩක් ආසයි මේ එක. එහෙම හරියද? එහෙම ගන්න. මේ කියන්නේ දැන් මේක දැන් අපි දැන් යූස් කරපු වාහනයක් ගත්ත ඉතින් මම සල්ලි නෑ. එහෙම අලුත් මේක් ගේන්න දැන්ට. ඔව් අපි කියන්නේ කට් කරලා දාන්න ටික. හා. හරි. වීඩියෝ එක. අයියනේ මට මේ වරදින්නේ. හරි තේරෙන්නේ නැද්ද? මේක ක්වික් view එකක්. ක්වික් view. හරි කියන්නේ. කළා දාන්න මේ ටික ඉතින්. අවුල නැහැ ගන්න. ආයි ගන්න. උතන ඉඳලා ගන්න. මේක ස්ටාර්ට් කරගෙන ඉන්නද? ස්ටාර්ට් කරා. අනේ මාර හැපි යන්නේ. පට්ටනේ. පොට්ට. ස්ටාර්ට් කරගත්තාම මේ සද්දේ හින්දන්නේ. සද්දින්ද. හරියට ඇහෙන එකක් නැති හරියට ඇහෙන්න නැති. අයින කමක් නෑ රස්නෙන් හරිම හරියට කටියට ඇහෙන එකක් නෑනේ. වාහනේ නැත්නම් ස්ටාර්ට් ඔව් වැඩි. ඉතින් බලන්නකෝ මේ vehicle එකේ තියෙන මේ පටන් ගන්නනේ. කොහොම පටන් ගන්නවා? කුමාව උන්ට ගන්න. ඔයාද මේකේ මම ඕනේ නැද්ද? ඔයාවත් ගන්න. ලස්සට කියන ගන්න. මේක ඔයාගේ වාහනේ කියලානේ කොහොමද දාන්නේ මාතෘකාවක්ද? හරිනේ. new family member කියලා? new family member හොඳයි නේ. චතුවෙන් රුමා ලානාලා කොහමද දාන්නේ මෝ vlogs වල? මෝ vlog ඉතින් හැමදාම මේ ගේනවනේ වාහනේ.
බොරුනේ. බොරු නෙවෙයි ඉතින් උන්ගේ වාහන දිනා හොඳ සුපි රෝල්ස් රොයිස් එකේ දිනා ඉතින් ඔයා ගන්න මේ ඔයා ගන්නකො නිකන් ඔයාගේ නිකන් අලුත් සීන් එකක් විතර ගන්න නිකන් අපි මොකක් හරි නිකන් දාමු අපි මේ කෙලින්ම චතු and Ruma new family member කියලා දැන් මෝ බ්ලොග් දාන්නේ කෙලින්ම දැන් ලානාට අලුත් gift එකක් දුන්නා මේ රුමාගෙන් චතුට gift එකක්. එහෙමද? පෝච් කියලා දාලා මේ කායකේ ඉස්සර ෆොටෝ එකයි මම මෙහෙම කරගෙන යනවා ඉන්නෝයි. මෙහෙම මම මෙහෙම කායකේ ඉස්සර මෙහෙම කරගෙන ඉන්නවා එකම මේක ඉවරලා ෆොටෝ එක ගමු. ෆොටෝ එක හා මේ අපි ඒක ඉන්ස්ටා එකකට දාන්න ඕනේ. ඉන්ස්ටා එකට දාන්න. හරි. දැන් අපි ඉන්ටීරියර්ස් ගැන කියමු. හරි. බලන්න 1 2 3 පටන් ගන්නවා. ඇක්ෂන්. ඇත්තටම මම ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. අනේ මට වචනේ නෑනේ. ඇත්තටම මම ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. එක්සයිට් ඕනේ. එක්සයිට් ඕනේ වෙන්නේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට කියන්න වචන එන්නේ නැහැ. අනේ හරියට අල්ලන්නකෝ. මම අල්ලගෙන ඉන්න හරි. අතරේ දෙනවා. ඇත්තටම මම මේ ලෙන්ස් එක දිහා බලන්න මට හැමතිස්සෙම මේ G7 X එකෙන් අනිත් අර මේක උඩේ එහු ඔය ලෙන්ස් එක දිහා බලාගෙන හරියට ලෙන්ස් එක දිහා බලලා ලස්සනට කරන්න සුදු. තමයි ඉතින් මේ දන්නවනේ මේක ස්ටාර්ට් කරගන්න එන. ස්ටාර්ට් කරලා බෑ සද්ද නිසා සද්දේ ආවොත් බලමු. ස්ටාර්ට් කරගන්න. සද්දේ ස්ටාර්ට් කරගන්න. සද්දේ ස්ටාර්ට් කරලා සද්දේ. ඇත්තටම මම ගොඩාක් කලබල වෙලා ඉන්නේ මේ වෙලාවේ. මට කියන්න වචන නැහැ. මං ආස කරපු කා එකක්. ඉතින් බලන්න මේක කොච්චර ලස්සනද කියලා. ලස්සනට ඉන්ටීරියර් කරලා තියෙනවා. ඉතින් මේ රෙඩ් ලෙදර් එක රෙඩ් නේ ඔක නිකන් මෙරුන් වගේනේ. මෙරුන් අනේ වරදිනවනේ. මට පේන්නේ රෙඩ් වගේ. ඉතින් මේ මෙරුන් කලර් ලෙදර් වර්ක් එක හරිම ලස්සනයි. හරිම පර්ෆෙක්ට්. ඒ වගේම මෙතන තියෙනවා ඔක්කොම සෙටින්ග්ස් ටික හරි කලින් අයිතිකාරයෙක්ගේ වගේ. ඒ මේවා මේක තියාට දුන්නා. ඔයා මේ කේබල් එක. කේබල් එක ගැන හිතන්න එපා ඉච්චර. ඒ ගම්ස්ද? හරි ඒ අවය ඒ ටික ඔයාට ඒක හින වාසිනේ. මොනවද මේවා එක්ස්පයර්ඩ් ගන්නේ. හරි ආනේ විසිකන් තියන්නකො ඉතින්. විසිකන් තියන්න. එයා බලලා නේද කියන්නේ? ඔය එච්චර හිතන්න බෑ ඉතින්. මේ කොයින්ස් එකක් තියෙනවානේ. ඔය මේ කාසියක් දෙකක් තුනට එච්චර හිතන්න බෑ. කාර්යයක් ගැන කරන්. කර. ඒ වුණාට ඉතින් ආයෙ බලන්න එපයි. හරි එයාගේ වගේ ගැන හිතන්නකෝ ඔයා වීඩියෝ ගන්න. ඔයාට ගත්තා ආයෙ ගන්න වෙනවනේ. ඔය ලෙදර් වර්ක් එක ගැන කිව්වේ. හරි. බලන්න හරිම ලස්සනට මේකේ ඉන්ටීරියර් කරලා තියෙන. මම ඒ අතර මෙතන පෙන්නන්නද මේ ටික? ඔයා මට කරන් යන්න දෙන්නේ නැහනේ මේක. බලන්න රූෆ්ටොප් එක මේක. රූෆ්ටොප් එක උස්සන්න පුළුවන්. ඔව් මේක ඕපන් කරන්න පුළුවන්. අපි ඕපන් කරලා පෙන්නන්නම්. ඒ වගේම මෙතන අපේ shutters side mirrors control කරන්න පුළුවන් මේ areas වලින්. ඒ වගේම සමහර vehicles වල එහෙම ගොඩක් අයව දාගෙන යන්න බෑ. මෙතන දෙන්නෙක් පදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි 2 doors. 2 doors විතරයි තියෙන්නේ. ඒ වගේම මේ sheets හරිම comfortable. අපිට කැමති විදියට adjust කරගෙන ලස්සනට ඉන්න පුළුවන්. දැන් පොඩ්ඩක් ස්ටාර්ට් කරලා මේ වහල එහෙම ඇරලා ඉතින් පෙන්නන්න ඉතින් මේ කට්ටියට. හරි අපි එහෙමනම් කාර් එක ස්ටාර්ට් කරමු. ඕකේ. හරි. සද්දේද මේකට නෑනේ. සද්ද එකක් නෑනේ. හරි එහෙනම් ඔහොම ගමු. පෙන්නන්න ඉතින් ඔයාගේ අලුත් වෙහිකල් එකේ මේ වැඩ ටික. හරි මෙන්න මෙතනින් තමයි රූෆ්ටොප් එක ඕපන් කරන්නේ. කට්ටිය බලා ගන්න. right. පොඩි ඉරේලියක් එනවනේ. ඔව්. ඉතින් ආයෙ වහමු. ඉරේලිය නිසා අපි ඕවර් එක්ස්පෝස් වෙනවා. ඉතින් මේ ආයෙ වහමු. Thank you
පින් කරලා තියෙනවා. ඔව් පින් කරලා තියෙනවා. සිංහලෙන් කියන පින් කරලා තියෙනවා. ඔව් පින් කරලා තියෙනවා. ඒ නම මෙතන හැමදේම ඉංග්‍රීසි වලින් කියවන්න නේද? ඔව්. ලස්සනට කියන්න ඉංග්‍රීසි. හරියට ඉංග්‍රීසි දුත් බෑ. හරියට බෑ. හරියට බෑ. ඔව් හරියට බැරිව තියාගෙන ඕක කියන්න එපා. බැරුව තියාගෙන බැරි විදිහට බැරි විදිහට ඉන්න ඕනේ. කියන්න එනවා. හරි මේක අපි මොකද කරන්නේ ඊළඟට? මොනවද තාප එන්නන දේවල් තියෙනවද? මේ දේවල් තමයි බේසිකලි කියන්න තියෙන්නේ හැම කායකකම තියෙනවා වගේ බේසික් ෆීචර්ස් අරුණම ස්පෙෂල් ෆීචර්ස් තියෙනවා කොහොමද මේක ස්පෝර්ට් කාර් එකක් දැක්කනේ රූෆ් টොප් එක ඕපන් වුණා ක්ලෝස්ඩ් වුණා ඒවා ආසම ස්ටෙප් එකකනේ මං ආස ගැජට් එකක් ඒක මේ රූෆ් টොප් එක රිමූව් කරලා අර යන්න අර වාක්‍යයක් කර හදාගත්තේ වාට මේ කායක සාමාන්‍ය මේ ස්පෝර්ට් මුල් කායකක් පේන්නේ නිකන් අර ලස්සන මේ හැන්සම් කොල්ලෙක් වගේ කියලා වාක්‍යයක් හදාගත්ත නේද? එකක් දාන එක අලුතෙන්ම ගන්න එක. හරි. ඇත්තටම මට මේ කායක පේන්නේ ගොඩක්ම හැන්සම් එහෙමද කියනවනේ. මම දන්නවා ඔයානේ ලියාගත්ත එක කොල්ලෙක් ලියාගත්ත නේද? එහෙම කියනවා කියලා. රයිට් ආයිගා. ඇත්තටම මට මේ කායක පේන්නේ හැන්සම් කොල්ලෙක් වගේ මේ අයියා වගේ. මොන වගේද? ඔව් මට හැන්සම්. හරි. ඉතින් මම මේක යද්දි කොහමද තියෙද? ගොඩක් හැපි මට ලිප්ස්ටික් ගෑන දවල්ගේ කවන්නේ ඊට පීඩා එකක් දෙන එක ගන්න හරියට හරියට ඉතින් මම ඔය කිස් එකක් දෙන්න ලස්සන කිස් ඉතින් මම ගොඩක් ආදරේ මගේ අලුත් වෙහිකල් එකට හරි මමත් ගන්නද මාවත් එන්නද හොඳට ආවද ඔව් හොඳට මේ මේක වීඩියෝ එක ලස්සනට හදන්න ඕනේ හරිද? ගොඩක් කට් කරන්න තියෙනවා. පට්ටර එක අපි දෙන්න පට්ටේන කතා කරනවානේ පායි. ඇයි ඔයා මට සපෝට් එක දෙන්න? දැන් හරි. හරි එහෙනම් ඉවර කරමුද වීඩියෝ එක? ඉතින් රවුමක් යන්නද? හරි. මෙතන ෆයිනල් ඩයලොග්ස් ටික අරගෙන ඊට පස්සේ අපි රවුමක් කියමු. හරි. ෆයිනල් ලෙවල්ස් එක. ඕකේ. හරි. ඉතින් අද මම ආස කරපු කාර්යයක් මට ලැබුණා. ඉතින් මට ගොඩක් සතුටුයි. used vehicle එකක් තමයි ඒ වුණාට ඉතින් coach එකක් මං ආසයි. හරියට ගන්නකො සුදු. එපා වෙනවනේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට. ඉතින් මම ඒක කට් කරනවානේ. කට්. ඉතින් ඉස්සරහට මම තව වීඩියෝස් කරන්න coach එකත් එක්ක. ඉතින් මේක මම ආසම කායක ඔයාලට පෙන්නන්න ලැබුණා. මේක තමයි අපේ අලුත් gadget. අලුත් මට සතුට වැඩි කොහොමද කියන්නේ? අලුත් ගැජට් මගුලවල් නේ අලුත් ෆැමිලි මෙම්බර් කියන්න. ළමයා කියන්න බැරි නේද? හරි. ඇත්තටම මම ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ මේක මගේ එක හීනයක්. ඉතින් ඔයාලට මම මේක ඉන්ට්‍රොඩියුස් කළා. ඉස්සරහට මම තව වීඩියෝස් කරන්නම් මේ වෙහිකල් එකත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි අපේ වීඩියෝස් බලන්නට. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් එන්නම්. හරි. එහෙනම් bye. යන්න. Yep. හරි. මොකද කරන්නද? අයි. මොකද කරන්නද? ඒ කියන්න නෑ. යන්න කලින් පොඩි තව ටිකක් තියෙනවා මටත් කියන්න. යමු යන ගමන් මම ඩ්‍රයිව් කරන එකක් ගන්න. ඩ්‍රයිව් කරන ටිකක් ගන්නම් පොඩ්ඩකින් අපර මට කියන්න දෙන්න. අර මුල්ලෙම තියන්නේ. මෙතේ කැම් එක. යමු. ඇස්ලට පොඩ්ඩක් දෙන්න ඉතින් පොඩ්ඩක් කට්ටිය පොඩ්ඩක් සද්ද එහෙම ඇහෙන්නේ. දැන් ඇති. ලස්සන හරි. ගොඩක් සද්ද එපා. හරි එහෙනම් මට පොඩ්ඩක් කතා කරන්න දුන්නා. මම පොඩ්ඩක් ඉවර කරන්න මම ඉවර කරන්න. මම ඉවර කරන්නේ. මම මේට කලින් ගත්ත මේ මං ක්ලිප් එකක් තියෙනවා. ඔයා නැතුව ගත්ත ක්ලිප් එකක් තියෙනවා. ඒකට ඉවර කරන්න ඕනේ මට ඒක. හරි එහෙනම් බෙල්ට් එක පන්න ගන්න. අපිට යන්න තැනක් නැහැ. ඉතින් එහෙනම් ඔයාලා වීඩියෝ එක බැලුවා. අනිවාර්යයෙන්ම එක තැනක්වත් කට් කරන්න නැතුව සියලුම දේ දෙනවා වීඩියෝ එකේ. ඉතින් චතු ලස්සනට ඉන්ට්‍රොඩියුස් කරා වාහනය ගැන. සුපිරි වාහනයක්. ඉතින් නේද? කොහෙද යන්න හදන්නේ? ඔයාට මේ රවුම් කරන්න නෙමෙයි මේක අරන් ආවේ. මේ ගිහින් දෙන්න ඕනේ. මේ වීඩියෝ එකට අරන් ආවේ මම. යන්න පිස්සු කෙලින් නැතුව. මේ ඉතින් හැමෝම අද ලස්සනට මේ පෝච් එකක් ගැන ඉගෙන ගත්තා.
සුදු oh my god මේ හරි එහෙනම් බබාගේ අනිත් channel එකට දෙකේම සප්පයක් දෙන්න අඬන්න එපා සුදු අයියනේ අඬන්න ඔන්න කැම් එක ලං කරා ඇඬුවොත් කැම් එක පේ හරි එහෙනම් අවුලක් නැහැ බබාගේ අනිත් channel එකට සප්පයක් දෙන්න එකෙම චතුවත් channel එක සබ් කරන්න එකෙම සබ් සුදු ඉන්න ඉවර කරනකම් ඉන්න සුදු යන්න එපා සුදු හරි එහෙනම් සුදු සුදු හරි එහෙනම් ජය වේවා එහෙනම් හැමෝටම එහෙනම් බුදුසරණ දෙයන්ක පිටයි එහෙනම් මම පොඩ්ඩක් යන්න ඕනේ බබාව නලව ගන්න මං හිතුවා මෙච්චර අවුලයි කියලා එහෙනම් ජය වේවා